මධ්‍යම පළාත් සභාව යටතේ පවතින ආයතනවල කාර්ය මණ්ඩල කළමනාකරණයට අදාළව තොරතුරු සහ වාර්තා ලබා ගැනීම සඳහා සංවර්ධනය කරන ලද ඩිජිටල් කරන පද්ධතියේ ඔබ ආයතනයට, ඔබ අංශයට, ඔබ දෙපාර්තමේන්තුවට, ඔබ අමාත්‍යාංශයට අදාළ කාර්යභාරය පිළිබඳව මේ වන විටත් අප ඔබව දැනුවත් කරා. ඒ අනුව ඔබගේ අංශයට අදාළ කාර්යභාරය කුමක්ද? ඒ සිදු කරන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් මේ වන විට ඔබ සතුව පවතිනවා. ඉමින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙන්නේ මෙම ඩිජිටල් කරන පද්ධතිය හරහා සම්පූර්ණ වශයෙන් අපේක්ෂා කරනු ලබන තොරතුරු සහ වාර්තා ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව යම් අවබෝධයක් ඔබ වෙත ලබා දීම. ඒ අනුව පිරිස සහ පුණ්‍යවංශ වෙත ලබා දී තිබෙන යූසර්නේම් පාස්වර්ඩ් මගින් මෙම පද්ධතියට මේ ආකාරයෙන් ඇතුළත් වෙන්න පුළුවන්. එවිට දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා කාඩ් මැනේජ්මන්ට් කියන යටතේ පිරිස සහ පුණ්‍යවංශයේ ద్వාරය. එමගින් මේ ආකාරයෙන් එම පද්ධතියට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලැබෙනවා. ඉන් ඉහළින්ම සඳහන් වෙලා තිබෙනවා monthly report, call reports කියන ආකාරයෙන් එම ద్వාරය හරහා ඇතුළත් වීමෙන් අනතුරුව පැහැදිලිව දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා 2026 මැයි monthly card report එක. එතකොට මේ වන විට කිසිදු ආයතනයකට අපි තොරතුරු ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දී නැහැ. ඒ අනුව ඔබ විසින් මාසිකව යාවත් කාලීන කරන තොරතුරු මාසිකව ලබා දෙන තොරතුරු ඒ මාසයට අදාළව මේ ආකාරයෙන් පිරිස සහ පුණ්‍යවංශයට මාසික වාර්තා ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඉන් අනතුරුව තිබෙන කැටගරි එක තමයි සමරි රිපෝට්. සමරි රිපෝට් සඳහා වලින් ප්‍රථමයෙන්ම තිබෙන්නේ සර්විස් අනුව. සර්විස් අනුව ගත්තොත් එහෙම අපිට මේ ආකාරයට රිපෝට් එකක් බලා ගැනීමට අවස්ථාව තියෙනවා. ඒ අනුව සේවා කාණ්ඩ අනුව කොහොමද මධ්‍යම පළාත් සභාව යටතේ පවතින කාර්ය මණ්ඩල තොරතුරු කියන ආකාරය පැහැදිලිව දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඩෙවලොප්මන්ට් ඔෆිසර් සර්විස් එක යටතේ ගත්තොත් අප්‍රූව්ඩ් කාඩ් එක කීයද, ක්ලාස් 3 කී දෙනෙක් ඉන්නවද, ක්ලාස් 2 කී දෙනෙක් ඉන්නවද, ක්ලාස් 1 කී දෙනෙක් ඉන්නවද, මේ ආකාරයෙන් අනිකුත් සේවාවලට අනුව ගත්තොත් එහෙම 25 2014 කීයද, පර්මනන්ට් කී දෙනෙක් ඉන්නවද, ඇක්ටිං කී දෙනෙක් ඉන්නවද, කැෂුවල් කී දෙනෙක් ඉන්නවද, කොන්ට්‍රැක්ට් බේසිස් කී දෙනෙක් ඉන්නවද, එතකොට වේකන්සිස් කී දෙනෙක් කීයක් තියෙනවද, එක්සස් කීයක් තියෙනවද කියන ආකාරයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඉන් අනතුරුව ඩෙසිග්නේෂන් එක අනුව ගත්තොත් එහෙම තනතුර අනුව ගත්තොත් ඒ ආකාරයෙන්ම රිපෝට් එකක් අපිට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන ටීචර් තනතුර යටතේ කී දෙනෙක් මධ්‍යම පළාත් සභාව යටතේ ක්ලාසස් වලට අදාළව ඉන්නවද, වේකන්සිස් කීයද, එක්සස් කීයද කියන ආකාරය බලා ගන්න පුළුවන්. ඊළඟට ගත්තොත් ඉන්ස්ටිටියුට් වශයෙන් ගත්තොත් එහෙම කොහොමද අපිට බලා ගන්න පුළුවන් සෝනල් එඩියුකේෂන් ඔෆිස් ගලේවෙල එහි කොහොමද කාර්ය මණ්ඩලය බෙදලා ගිහිල්ලා තියෙන්නේ, එක්සස් තියෙනවද, වේකන්සිස් තියෙනවද කියන කාරණය බලා ගැනීමට අවස්ථාව තිබෙනවා. මෙහිදී යම් විශේෂ කාරණයක් ඔබට පැහැදිලි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දැනට අපි තොරතුරු කාර්ය මණ්ඩල තොරතුරු ලබා ගන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත්තොත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසාන කාර්ය මණ්ඩල තොරතුරු ලබා දෙන ආයතනය වෙන්නේ කලාප කාර්යාල. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මෙම පද්ධතිය ඉදිරියේදී සංවර්ධනය කරමින් කලාප කාර්යාලයෙන් ඔබට ගිහිල්ලා කලාප කාර්යාලය තුල අනුමත පාසල දක්වාම විහිදිලා ඒ පාසල් වලට අදාළ වෙන වෙනම කාර්ය මණ්ඩල තොරතුරු ඒ පාසලේ පවතින තත්ත්ව කාර්ය මණ්ඩල තොරතුරු වෙන වෙනම ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට කලාප කාර්යාල වලට අදාළ පාසල වෙතම අප මෙම ඩිජිටල් කරන පද්ධතිය සංවර්ධනය කර තිබෙනවා. නමුත් මූලික අධීරයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රථම අධීර වශයෙන් බලාපොරොත්තු වෙන්නේ පවතින ක්‍රමයටම කලාප කාර්යාලය දක්වා විහිදිලා කලාප කාර්යාලයෙන් අදාළ තොරතුරු ලබා ගැනීම. ඉන් අනතුරුව ඉදිරියේදී අපි මේ පාසල් වෙත මෙම තොරතුරු ලබා ගැනීමට නැත්නම් මෙම තොරතුරු යාවත් කාලින කිරීමට අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ඉන්ස්ටිටියුට් ටයිප් එක යටතේ ඊළඟ තොරතුරු අපිට ලබා ගැනීමට පුළුවන්. ඒ අනුව පාසල් වල පවතින තොරතුරු, හොස්පිටල් වල පවතින තොරතුරු මේ ආකාරයට අපිට ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
ඒ වගේම සර්විස් ලෙවල් එක අනුව සර්විස් ලෙවල් එක අනුව ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය, තෘතීයික අංශය ඒ ආකාරයෙන් ලබා ගන්න පුළුවන් තොරතුරු. ඒ වගේම සැලරි ස්කේල් එක අනුව MN4 කී දෙනෙක් ඉන්නවද, MN2 වලට අදාළ තොරතුරු කොහොමද, SL2 වලට අදාළ තොරතුරු කොහොමද කියන කාරණේ පිළිබඳව අවබෝධයක් මෙමගින් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම මීළඟ කැටගරි එක සපෝටින් ඩේටා මේ යටතේ ගන්න පුළුවන් අපිට ඇප්රූව්ඩ් කාඩ් එක කොහොමද, DMS එකෙහි අනුමත තොරතුරු කොහොමද, සෙක්‍රටරිස්ලා කී දෙනෙක් අනුමතයිද, ඇසිස්ටන්ට් සෙක්‍රටරිලා කී දෙනෙක් අනුමතයිද, ඒ වගේම ඊට අදාළ ඉංජිනියර්ස්ලා කොහොමද, ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර්ස්ලා කොහොමද, ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලා කොහොමද, මෙන්න මේ ආයතනයට අදාළ උදාහරණයක් විදිහට ගත්තොත් චීෆ් ඇන්ඩ් එඩියුකේෂන් මිනිස්ට්‍රි එකට අදාළ අනුමත කාර්ය මණ්ඩල තොරතුරු මොනවාද කියන කාරණේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා. ඊළඟට තනතුරු ඩෙසිග්නේෂන් එක අනුව ගත්තොත් එහෙම ඩෙසිග්නේෂන් එක අනුව ගත්තොත් තනතුරු අනුව මෙතන ගත්තාම ප්‍රධාන ලේකම් ඒ වගේම ඊළඟට ගත්තාම ඩිපියුටි චීෆ් සෙක්‍රටරිස්ලා කොහොමද, ඒ වගේම ගත්තාම ඩිපියුටි ජෙනරල් මැනේජර්ස්ලා මේ වගේ තනතුරු අනුව කොහොමද මධ්‍යම පළාත් සභාව යටතේ අනුමත කාර්ය මණ්ඩලය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්. ඊළඟට සේවා අනුව ගත්තාම ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා accounting සර්විස් එක, ශ්‍රී ලංකා ප්ලෑනින් සර්විස් එක, ශ්‍රී ලංකා ඉංජිනේරින් සර්විස් එක, ඒ වගේ සේවා අනුව අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මධ්‍යම පළාත් සභාව යටතේ පවතින කාර්ය මණ්ඩලය අනුව. ඊට පස්සේ සැලරි ස්කේල් එක අනුව මේ ආකාරයෙන් ඔබට දැක ගැනීමට හැකියාවක් තියෙනවා. PL1, PL2, PL3, MN1, MN2, MN3, MN4 ඒ අනුව කොහොමද කාර්ය මණ්ඩලය මධ්‍යම පළාත් සභාව යටතේ පවතින ආයතනවල විහිදිලා ගිහිල්ලා තියෙන්නේ කියන තොරතුරු ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම ඉන්ස්ටිටියුට් අනුව ආයතන අනුව සෙන්ට්‍රල් ප්‍රොවින්ෂියල් කවුන්සිල් එක යටතේ චීෆ් සෙක්‍රටරි ඔෆිස් එක යටතේ, ඒ වගේම චීෆ් ඇන්ඩ් එඩියුකේෂන් මිනිස්ට්‍රි එක යටතේ, මිනිස්ට්‍රි ඔෆ් ඇග්‍රිකල්චර් එක යටතේ, මිනිස්ට්‍රි ඔෆ් ෆ්‍රෝඩ් එක, මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් එක, මේ ගවර්නර් සෙක්‍රටරිස් ඔෆිස් එක, මේ වගේ ආයතන ඒ ආයතනයට අදාළ තොරතුරු වෙන වෙනම ලබා ගැනීමට මෙමගින් අවස්ථාව තිබෙනවා. ඒ අනුව මේ ආකාරයෙන් තමයි දැනට සංවර්ධනය කර තිබෙන අධියර යටතේ ලබා ගැනීමට අපේක්ෂා කරන තොරතුරු සහ දැනට ලබා දීලා තියෙන පහසුකම්. ඒ වගේම මින් ඉදිරියට මේක සංවර්ධනය කරමින් ඒ ආයතනයට අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී ඒ නිලධාරියාට අදාළ තොරතුරු උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඒ නිලධාරියාගේ නම, තනතුර, පත්වීම් දිනය, උසස් වීම් දිනය, කාර්යක්ෂමතා කඩයින් විභාග සමත් විය යුතු දිනය, පෙනී සිටිය යුතු දිනය, මීළඟ තනතුරට උසස් වීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය, ඒ ආකාරයට ඒ වගේම විශ්‍රාම ගැන්විය යුතු දිනය, ඒ වගේ සියලුම තොරතුරු ඒ නිලධාරියට අදාළ වෙන වෙනම සියලුම තොරතුරු ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීම දක්වා, ඒ වගේම මීට පෙර ඔහු හෝ ඇය සිටි තනතුර, ඊට පස්සේ නව තනතුරට පත්වුණු දිනය, සේවා කාලය, ඒ වගේ සියලුම තොරතුරු මේ හරහා සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මෙම ඩිජිටල් කරන පද්ධතිය හරහා ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුව සම්පූර්ණ වශයෙන් ඩිජිටලයිස් කිරීම නැත්නම් ඩිජිටල් කරණය කිරීම දක්වා පද්ධතිය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව ඒ වගේම ඔබගේ ආයතනයට යම් තනතුරක පුරපාඩුවක් ඇති වුණොත් මෙම පද්ධතිය හරහා යම් ඉන්ඩිකේට් එකක් නැත්නම් මෙසේජ් එකක් ලබා ගැනීමටත්, ඒ වගේම අතිරික්ත කාර්ය මණ්ඩල පිළිබඳව මේ හරහා තොරතුරු ලබා ගැනීමත් අපේක්ෂා කරනවා. ඒ අනුව මධ්‍යම පළාත් සභාව යටතේ පවතින සියලුම ආයතනවල විෂය නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මෙම පද්ධතිය හරහා අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට. ඒ අනුව මෙම පද්ධතිය තව තවත් ඔබට පැන නගින ගැටලුවක් සහ යම් උපදෙසක් අවශ්‍ය නම් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශය වෙත සම්බන්ධ වෙන ලෙස දන්වා සිටිමින් මේ පිළිබඳව අවබෝධයක් ලබා දීම මෙමගින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.